ආයිබෝන් පිළියන්දල හැමදෙනාටම අපි ජල සම්පාදනය ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන් හම්බ වෙලා මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. යම්කිසි දේවල් ටිකක් අපි ඒගොල්ලොන් කියපු දේවල් වලින් අපි තේරුම් ගත්තා මෙන්න මේකයි මේ විදිහට වෙන්නේ කියන එක. නමුත් අපි ලොකු අවස්ථාවක් තියෙනවා මිනිස්සුන්ට වතුර සම්බන්ධයෙන් මේක දෙන්න ඕන කියන වතුර සම්බන්ධයෙන් දෙන්න ඕන කියන එක අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේකට උත්තරයක් විදිහට මේකේ පිළිතුරක් විදිහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද? ඔව් දැන් අපිට ජල සම්පාදන බලමණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරුවකේ අපි කතා කරාම අපිට පැහැදිලි වුණේ 2016ට කලින් කැස්ල වාසනයට විශාල පානීය ජලය හා සනීපාරක්ෂක කටයුතු වලට වතුර ප්‍රශ්නයක් තිබ්බා. නමුත් 2016 රජයේ මැදිහත් වෙලා මාකන්දන එතකොට හල්පිට ඒ වගේම බටකැත්තර ප්‍රදේශවල මේ මිරිස්සත්ත්‍ය තියෙන වගේ විශාල ටැංකි 3ක් හදලා ඒ තීච්ච කළුගඟ මේ ව්‍යාපෘති අර්ථයේ ජලය ගෙනහල්ලා මේ ප්‍රශ්නේ 100% විසඳලා තිබ්බේ. නමුත් මෑතකදී ඒ කළුගඟේ එන ව්‍යාපෘතියේ වතුර යම් යම් කොටස් වලට බෙදලා වෙන් කරන, ඒ කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවලට වෙන් වුණාම මෙහෙට එන ජල ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මහරගම ප්‍රදේශයට එන ටැංකියෙන් මෙහෙට එන ජල ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේ ජල ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒවාට පිළියම් එදීම සඳහා අවශ්‍ය සියලුම ව්‍යාපෘති කටයුතු නිම වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ රජයෙන් ඉල්ලන්නේ, මේ රජයේ තියෙන්නේ මේ වෙලාවේ සංවර්ධන කමිටුව විදිහට, ඒ සභාපතිතුමා විදිහට හා දේශපාලන අධිකාරියට තියෙන්නේ ඒ වතුර ටික මේ ටැංකි හදලා නිම කළා තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය වතුර ටික මෙහෙට ගෙනත් දෙන එක විතරයි මේ රජයට කරන්න තියෙන්නේ. මොකද ඒකට ලබා ගන්න තියෙන ක්‍රමවේදය මොකද්ද? ඒ කියන්නේ ටැංකි හදන්න දෙයක් නැහැ. ටැංකි හදලා ඉවරයි. හදලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රෙෂර් පම්ප් එක. ප්‍රෙෂර් කරන සිස්ටම් එක. ඒකත් දැන් මූලික අධීර ඉවරයි මේ කියන විදිහට. ඒක ප්‍රෙෂර් කරන එක ඉතුරු ටික කරන්නයි තියෙන්නේ. කියන්නේ අතරම ටැංකි හදනවා කියන ලොකු වැඩේ කවුරු මොනවා කිව්වත් පරණ හිටපවුන්ඩු කරලා තියෙනවා. ඒතර මේගොල්ලන්ට තියෙන්නේ දැන් මේ අලුත් රජයට දැන් මේ හදලා තියෙන ටැංකි ටික පුරවන්න දැන් දැනට අපිට ඉංජිනේරුතුමිය කියන විදිහට තියෙන්නේ මේ ග්‍රැවිටි එකෙන් තමයි මේක පිරෙන්නේ. කියන්නේ පම්ප් කිරිල්ලක් නැහැ. අර ගලා යන වතුර ටිකේ ප්‍රෙෂර් එකෙන් තමයි යන්නේ. ඉතින් මේ ප්‍රෙෂර් එක මදිකම තියෙනවා. ඒකට මේකට අවශ්‍යතාවය තියෙන්නේ පම්පින් සිස්ටම් එකේ අවශ්‍යතාවයක්. ඒකට සක්කල වතුර ටික ගන්න ක්‍රමයක් තමයි හදන්නේ. ඒකයි ප්‍රෙෂර් කිරිල්ලයි. අනිත් ඒ තමයි අපිට අවශ්‍ය ප්‍රමාණය කලින් 39000ක් ආපු දැන් 35000 දක්වා අඩු වෙලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණය 42000. ඒ ප්‍රමාණය මෙතන ලැබෙන්න සලස්වා ගත්තා නම් ඒක තමයි අපිට මේ තියෙන ගැටලුවට විශේෂයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේවා බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ වෙනකොට රජයට ජලය එක්රැස් කිරීම සම්බන්ධව ටැංකි ඔක්කොම පහුගිය ආණ්ඩුව විසින් හදලා නිම කළා තියෙනවා. වතුර ටික ගෙනහල්ලා ජනතාවගේ අවශ්‍යතාව වෙන බෙදා හැරීමේ කියන කටයුත්ත විතරයි කරන්න දෙන්නේ. ඒ කියන්නේ ප්‍රෙෂර් සිස්ටම් එකක් හදන එක කඩිනම් කරලා ඉවරලා ඒක දැන් මේ ආණ්ඩුවට වැඩ කටයුතු කෙරලා තියෙන්නේ. දැන්ට පවතින ආණ්ඩුවේ යම්කිසි නිලධාරීන් කොටසක් කිව්වේ 2030 වෙනකම් මේකට මේ ඉන්න ඕන කියන එක. අපි ඊයේ පෙරේද අපි මේ සමාජ මාධ්‍යවල දැක්කා 2030 වෙනකම් මේකේ මේ කරන්න බෑ කියලා. නමුත් මම හිතනවා මේකේ ප්‍රෙෂර් සිස්ටම් එකක් හදන්න එච්චර කාල සීමාවක් යනවද කියන එක අපිට පොඩි ගැටලුවක් තියෙන. කියන්නේ මේකේ හතරක් යනවා ටැංකියක් හදන්නේ. ඔව්. ප්‍රෙෂර් සිස්ටම් එකේ මේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ගිහිල්ලා ක්‍රියාත්මක වීමේ තැනට තමයි යන්න දෙන්නේ. ඉතින් රජයට තියෙන්නේ කෙටිම මාර්ගය තමයි මේ ප්‍රෙෂර් සිස්ටම් එක ඉක්මනින් ඉවර කරලා මිනිස්සුන්ට ජලය ටික ලබා දෙන්න වගේ පොඩි කටයුත්තක් තියෙනවා. රයිට්. අපි පසුගිය කාල අපි සංවර්ධන කමිටුවේ සභාපතිතුමා ඉල්ලනවා කාර්මිකව මොකද මේ නාම්පමුණුව මාවිතර මකුළුදුව උන්නාන්තර ප්‍රදේශවලට මේ ජලය මම හිතන්නේ හවස් වරුවට ප්‍රෙෂර් එක මදිකම නිසා ටැංකි පිරීමේ ධාරිතාවය අඩු වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා සංවර්ධන කමිටුවේ සභාපතිතුමා ඉල්ලන්නේ ඔයිට වැඩිය නායකයෝ මේ රටේ බෙහෙවිලා හිටියා. රටේ නායකයෝ ගාම්සා නායකලව මෙත්තුමාල වැති නායකයෝ මේ රටේ මහා ව්‍යාප්තිය අදලා මිනිසුන්ගේ අවශ්‍ය පහසුකම් ටික සපයලා දුන්නා. කරුණාකරලා අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ සංවර්ධන කමිටුවේ සභාපතිතුමාගෙන් මේ අහිංසක ජනතාව මේ විඳින දුක ගැහැට හොතර බලලා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපි ජනතාව වීදි බහැලා පාරට බහැලා මේ අවශ්‍ය කටයුත්ත මේ වතුර ටික දෙන්න අපි පෙරමග බලනවා කියන එක අපි මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. රජ කාලේ සීගිරියට ප්‍රචාර කළා වතුර අරන් දුන්නා. නමුත් දැන් මේ මෙච්චර දියුණු වෙලා මේ අපිට මේ ගලාගෙන යන ක්‍රමයට තමයි වතුර ටික දෙන්න මේගොල්ලෝ සැලසුම් කරන් තාම මේක ප්‍රචාර ක්‍රමයක් දාලා මේක ඉක්මනට කරන්නයි තමයි කියන්නේ. හරි.
එහෙනම් ජනතාවට මම හිතනවා යම්කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා මේකේ තියෙන්නේ අඩුපාඩුව මේ ප්‍රෙෂර් පම්ප් එක කඩනමින් ඉවර කරලා ජනතාවට මේක ඉක්මනට කරලා දෙන එක තමයි මේ දැන් පවතින ආණ්ඩුවේ සහ මේ ඉන්න රාජනිලධාරීන්ගේ තියෙන මේ අවශ්‍යතාවය ඒක සපයන එක. ඒ නිසා පුළුවන් ඉක්මනින් කඩනමින් මේකට විසඳුමක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. පිළියන්දල එකමුතුව හැම වෙලාවෙම ජනතාවත් එක්ක ඉන්නේ. ඒ නිසා ඔබගේ සහයෝගයෙන් නිතරම අපට ලබා දෙන්න පිළියන්දල එකමුතුව හැම වෙලේම ඔබත් එක්ක එකට ඉන්නවා.